හායි කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ගෙනාවේ බබාගේ කෙටි වේලට ඒ වගේම උදෑසන ආහාර වේලට හදලා දෙන්න පුළුවන් හරිම ලේසි රෙසිපි එකක්. ඉතින් ඔෆිස් යන අම්මලාට උදේට විනාඩි 10කින් වගේ පොඩි කාලයකින් හදලා තියලා යන්න පුළුවන් රෙසිපි එකක් මේක. මේක හදාගන්න අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ පාන්පෙති දෙකක්. මම පාන්පෙති දෙකක වටේ කපලා තමයි මේ අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ පාන්පෙති දෙක මෙන්න මේ වගේ පොඩි කෑලි වලට එක පෙත්තක් කෑලි 4කට ගානේ මම කපා ගත්තා. ඊට පස්සේ පෑන් එකක් ලිපෙන් තියලා ගොඩක් ලෝ හීට් එකේ මේක කරන්න ඕනේ. ඒකට මම බටර් කෑල්ලක් දානවා. ඊට පස්සේ බටර් කෑල්ල මෙල්ට් වුණාට පස්සේ මම මේ පෑන් එක පුරාම මේක ගා ගන්නවා මේ වගේ. දැන් මම මේ පෑන් එකෙන් කපාගත්ත පාන්පෙති කෑලි ටික මේ වගේ තියා ගන්නවා. එක පැත්තක බටර් ගෑවෙන විදිහට තියාගන්න. දෙපැත්තම මුලින්ම කර කර ගන්න ඕනේ නැහැ. එක පැත්තක් ලාවට කර කර ගත්තම ඇති. මෙන්න මේ වගේ පාට වුණාම පාන්පෙති ටික අයින් කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ පාන්පෙති උඩට මොසරෙල්ලා චීස් මෙන්න මේ වගේ ටිකක් දාගන්න ඕනේ. මොසරෙල්ලා චීස් නැත්නම් ඔයාලට වෙන චීස් වර්ගයක් උනත් දාගන්න පුළුවන්. මම මොසරෙල්ලා චීස් තමයි මෙතනදී භාවිතා කරන්නේ. මේ තියෙන චීස් ටික දාගත්තට පස්සේ දැන් ආයෙමත් පෑන් එකේ බටර් ටිකක් ගාලා මම මේ පාන් කෑල්ල ආයෙත් පෑන් එකෙන් තියා ගන්නවා. අපි කර කරගත්තේ නැති පැත්ත තමයි මේ වෙලාවේදී යටට එන්න ඕන. ඊට පස්සේ මේක විනාඩියක් දෙකක් මේ වගේ පියනකින් වහලා තියාගන්න. චීස් ටික හොඳට මෙල්ට් වෙනවා එතකොට ඉක්මනට. පාන්පෙත්ත ගොඩක් හර වෙන්න දෙන්න එපා. ලෝ හීට් එකේ මේක කරගන්න. මෙන්න මේ වගේ තමයි මේ වගේ ගානට ආවම ඔයාලට මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මේ වගේ පාන් වලින් හදාගත්ත රෙසිපි එක. ඉතින් මගේ බබා මේකට ගොඩක් ආස වුණා. මේ කෑලි ඔක්කොම ටික එයා කෑවා. ඉතින් කෙටි වේලකට තමයි මම මේක දුන්නේ. ඉතින් ඔයාලටත් මේක try කරලා බලන්න පුළුවන්. හරිම ලේසියෙන් ඉක්මනින් හදා ගන්න පුළුවන් කෑමක්. ඉතින් බිස්සි අම්මලාට හොඳ රෙසිපි එකක් වෙයි කියලා මම හිතනවා. මේක මාස 10 ඉඳලා බබාලාට දෙන්න පුළුවන්. චීස් එක දෙන්න කලින් ඔයාලා ඇලර්ජි ටෙස්ට් එකක් කරලා දෙන්න. මේ මොසරෙල්ලා චීස් දීලා නැති බබෙක් නම්. නැත්නම් ඔයාලා බබාට දෙන චීස් වර්ගයක් දාලා මේක හදා ගන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකනොත් අයිඩියා එකක් ගන්න ඇති කියලා. thank you ඔයාලට මේ වීඩියෝ එක බැලුවට. නැවතත් අලුත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.